කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඔයාලව එක්කගෙන යන්නේ අපේ හොස්ටල් එක බලන්න. අපේ හොස්ටල් එක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ගර්ල්ස් හොස්ටල් වලට යද්දී මුලින්ම හම්බ වෙන හොස්ටල් එක. ඉතින් මේ හොස්ටල් එක ධර්මාරාම ගර්ල්ස් හොස්ටල් එක. අපේ හොස්ටල් එක තට්ටු 4කින් සමන්විත වෙනවා වගේම සෝෂල් සයන්සස්, හියුමනිටීස්, ඒ වගේ මැනේජ්මන්ට් ෆැකල්ටි වල තර්ඩ් ඉයර් ගැහැණු ළමයි තමයි මේ හොස්ටල් එකේ ඉන්නේ. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාලා දැනටමත් දන්නව ඇතිනේ කැලණි විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ම හොස්ටල් හම්බ වෙනවා කියලා. ඉතින් මේ හොස්ටල් එක වගේම තව හොස්ටල් 3කම තර්ඩ් ඉයර් ගැහැණු ළමයි ඉන්නවා. අපේ හොස්ටල් එකට යන්න ප්‍රධාන දොරවල් දෙකක් තියෙනවා. මෙන්න මේ දොරෙන් ඇතුල් වුණාම මුලින්ම කෙනෙක්ට පේන්නේ ස්ටඩි රූම් එක ඇතුලේ තියෙන ලොකු බුදු පිළිමේ. ඉතින් මේ ස්ටඩි ඒරියා එක තමයි මේ හොස්ටල් එකේ තියෙන ලොකුම ස්ටඩි ඒරියා එක. හැම හොස්ටල් එකකම වගේම මේ හොස්ටල් එකෙත් ස්ටඩි ඒරියා එකේ ටීවී එකක් තියෙනවා. ඊළඟට අපි යන්නේ ඩවුන් ෆ්ලෝ එකේ තියෙන කිචන් එක බලන්න. ඉතින් මේ ඩවුන් ෆ්ලෝ එකේ කිචන් දෙකක් තියෙනවා. දැන් අපි යන්නේ අනිත් ෆ්ලෝ බලන්න. ඉතින් අපේ වාසනාවට අපි ඉන්නේ 4 වෙනි ෆ්ලෝ එකේ. මම කලින් කිව්ව විදිහට අනිත් මේන් දොරනුත් ඇතුල් වුණාම මෙන්න මේ විදිහටමයි පඩිපෙළ තියෙන්නේ. ඉතින් හැම ෆ්ලෝ එකටම ඇතුල් වෙද්දී මෙන්න මේ විදිහට ස්ටඩි ඒරියා දෙකක් තියෙනවා. මේ හොස්ටල් එකේ හැම ස්ටඩි ඒරියා එකකම මේ විදිහට ලොකු මිරර් එකක් තියෙනවා. එතකොට එක ෆ්ලෝ එකකට මිරර්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට මුළු හොස්ටල් එකේම මිරර්ස් 8ක් තියෙනවා. ඊළඟට අපි යන්නේ අපේ කිචන් එක බලන්න. හොස්ටල් එකේ ඩවුන් ෆ්ලෝ එකේ විතරයි කිචන් දෙකක් තියෙන්නේ. අනිත් හැම ෆ්ලෝ එකකම තියෙන්නේ එක කිචන් එක ගානේ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ තියෙන වොෂ්රූම්. මේ විදිහට හැම ෆ්ලෝ එකකම දෙපැත්තේ වොෂ්රූම් තියෙනවා. ඉතින් මේ විදිහට ලස්සනට පිළිවෙලට තියාගන්න ක්ලීනින් සර්විස් එකේ ඇන්ටිලා තමයි ගොඩක්ම මහන්සි වෙන්නේ. ඊළඟට යන්නේ අපේ රූම් එක බලන්න. අපේ හොස්ටල් එකේ හැම රූම් එකකම ළමයි 6 දෙනා ගානේ තමයි ඉන්නේ. මේ රූම් වල පාඩම් කරන්න පහසු විදිහට හදලා තියෙන මේස, පුටු වගේම ඩබල් ඇඳන් 3කුත් තියෙනවා. මේ ඇඳන් වල තියෙන විශේෂම දේ තමයි අපේ ලොකර් තියෙන්නේ ඇඳ යට. දැන් අපි යන්නේ අපි හොස්ටල් එකේ ඉන්න ආසම තැනට. මේ තමයි අපේ මිනි බැල්කනි ඒරියා එක. බැල්කනි එකේ අපේ රෙදි වනන්න පහසු වෙන්න ටවල් රැක් දෙකකුත් තියෙනවා. අපි මෙතන පාඩම් කරන්න, තේ එකක් බොන්න, යාළුවොත් එක්ක කතා කරන්න, ඒ වගේම සින්දුවක් අහන වෙලාවට ඒ හැම වෙලේම අපි ඇවිල්ලා මෙන්න මෙතන තමයි ඉන්නේ. මම කලින් දාලා තිබ්බ වීඩියෝ එකක් තමයි අපි උදේට ශ්‍රී පදස්ථානය දකිනවා කියලා.
ඉතින් මං ඒ වීඩියෝ එක ගත්තෙත් මෙන්න මෙතන ඉඳන්ම තමයි. අපේ හොස්ටල් එකෙන් එහා පැත්තේ ඉඩමේ තියෙන්නේ ශ්‍රවණාබාධිත දරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානයක්. ඉතින් අපි ලෙක්චර්ස් යන්න ඇති ෆ්‍රී දවස්වලට මෙයා කරන සෙල්ලම්, නැටුම්, ඒ වගේ දේවල් අපි බැල්කනියේ ඉඳන් බලාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මං උදේක ගත්ත වීඩියෝ එකක්. උදේ ඉර පායන වෙලාවට නම් මෙතන හරිම ලස්සනයි. ඔන්න ඔය විදිහට මේ වීඩියෝ එකත් අවසන් වෙනවා. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මාව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න.